ගුඩ් මොනින් මචන්ලා මොකක්ද බම් මේ ජනාධිපතිතුමන්ට වෙලා තියන්නේ මේ මන් දන්නේ පිස්සුද අර ඊ පාර්ලිමේන්තුවේ කතා ඇහුවද ඈ අර විවක්ෂණයේ සජිත් ප්‍රේමදාස මහත්තයා චන්දර කලින් කියපු කතාව මෙයා මේ කියන්නේ ඈ විපාද ධනපතියන්ගේ ආධාර අරගෙන අපි මේ පාරවල් හදන්න තියවා බිල්ඩින් හදන්න තියවා ඉස්කෝල හදන්න පුළුවන් කියලා ආධාර කරගෙන අපි හදන්නම් කියලා නේ මන් දන්නේ නේ බා යාළුවට බලය දුන්නා අපරාධ සජිත්ලට මොකක් බලය දුන්නා නේ අතර කොත්මලේ අර එහෙම වාන්න අරින්නෙත් නැහැ නේ නම් ගම්පර 1000ක් විතර මැරෙන්නෙත් නැහැ නේ යාලා දන්නවනේ පාලනය කරපු කට්ටිය නේ. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැති. එහෙනම් මොකද යාලා ගාන්න වෙලාවට වතුර ඇරලා නේ මචං ගම් වතුරවත් පාලනය කරන්නද නේ. උඹටත් එහෙම හිතුණා මචං. උඹටත් එහෙම හිතුණා ඉතින් උඹ අම්මු ගාවේ ඈ තරහා වෙන්න එපා එහෙම කිව්වට. ඈ බා. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ අපි අවුරුද්දට මාස 12ට පොයවල් 12ක් තියෙනවනේ. ඔය පොයවල් 12ට බං අපි මේ දන්සල් දෙනවද? උඹලා ගමේ එහෙම අපි නම් දෙන්නේ නැහැ. සාමාන්‍ය අපි දන්සලක් දෙනවා නම් වෙසක්කේ පොසොන් එක හරි ඇසල එක හරි කියන්නේ විශේෂ අති විශේෂ කියන්නේ විශේෂම අවස්ථා තියෙනනේ. ඒ අවස්ථාවල තමයි මචං අපි නම් දන්සලක් එහෙම දෙන්නේ. එහෙනම් තමයි දලදා ප්‍රදර්ශනය. අපි නුවර හින්දා කියනවනේ නේ. සාමාන්‍ය එහෙමනේ නේ. මිනිස්සුන් ඉල්ලීමක් තියෙනවා මේ විශේෂ අවස්ථාවල දෙන්නේ. එහෙම ඒ වගේම තමයි දැන් උඹලා ගමේ මචං මලගයක් වුණාම අපි දැන් සාමාන්‍ය දුප්පත් කියලා දැන් උපත් හරුවල ඉන්න ගමනේ දුප්පත් ඉන්නවා මැදි ආදායම් ලබන ඉහළ ආදායම් ලබන කට්ටිය කොටස් කොටක් ඉන්නවනේ. එතකොට මචං දැන් මලගයක් වුණාම සාමාන්‍ය මචං අර ගමක යමක් කමක් තියෙන මිනිස්සු එහෙම අපි ගමුකෝනේ සාමාන්‍යයෙන් මලගෙදරට ගිහිල්ලා අර මේ මිනිස්සුන් මචං අසරණලා ඉන්න මොහොතේ සමහරට සීන් ටිකක් කාල් ටිකක් තේ කොළ බිස්කට් මේ වගේම සාමාන්‍ය හත් දවස් දාන කරගන්නකොට කියලා පොඩි ආධාර මුදලක් එහෙම දෙනවනේ සාමාන්‍ය ගමක යමක් කමක් තියෙන දෙන්න කැමති මිනිස්සු එහෙම දෙනව නේද මම දන්නේ එහෙම වෙනවා සාමාන්‍යයෙන් හැබැයි මචං ওই මිනිස්සුන්ගේ මලගෙදර උන්න ඒ ගමට ආපු ඒ දවසේද නෑ නේ දැන් අවුරුදු ගානක මිනිස්සු දැන් දුප්පත් මිනිස්සු ගන්නකො මේ මිනිහා දැන් ගමේ අවුරුදු ගානක් ජීවත් වෙනවනේ හැබැයි ගමේ හිටපේ මං අර ආද මලගෙදෙට්ට ඇවිල්ලා රුපියල් 5000ක් හරි සීනි තේකොළ ටිකක් හරි දුන්න මිනිහා මේ මිනිස්සයා හොඳ නෑ මිනිහා කියන්නේ මිනිස්සයා හැම මාසෙකම ඉල්ලා ඔයාලා අමාරුවෙන් ජීවත් වෙන්නේ මේක තියාගන්න බෙහෙත් ටිකක් ගන්න කියලා හැම මාසෙම දුන්නද නෑනේ එහෙම දෙන්නේ නෑනේ අන්න ඒක තමයි බං කියන්නේ මේක ගනිල්ලා හැම උදාහරණයකට ආදර්ශයක් ගන්න. සජිත් කිව්වේ මොකද්ද? අපි සංවර්ධන වෙන රටක්. එතකොට අපිට දැන් මේ මුනිසිපැලිටි එක ප්‍රාදේශීය සභාව කියන මුනිසිපල් කවුන්සිල් කියලානේ අපි කියන්නේ. ඒ කියන්නේ මුනිසිපැලිටි මේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා ඕවා ටික සංවර්ධනය කරන්න අපි රටක දියුණු රටක ඒ හා සමාන ආයතනත් එක්ක සම්බන්ධ කරනවා. ඉතින් එහෙම කරන්න බෑනේ බං. මේ තියෙන විශේෂ අවස්ථාවක්. කන්සෙප්ට් එක වගේ තමයි. හැබැයි ඇප්ලයි කරන ක්‍රමවේදය දෙකක්. ඔය බැලුව බැලමට හරි ඔය සජිත් කිව්ව එක තමයි. සජිත් කිව්ව දේ හැබැයි ඇප්ලයි කරන්න ගිය විදිහයි දෙකක් නේ. මේ අවස්ථාව විශේෂ අවස්ථාවක්.